දැන් අපි දැක්ක මේ රජයේ වෛද්‍යවරුගේ සංගමේ නම් ප්‍රසාදය පළ කරලා තිබ්බ මේ කතාවට මේ ඇයි ඔබතුමාලට මේ මෙච්චර මේක දැඩිව මේක දැනෙන්නේ? එතුමාලට නම් ඔකේ වෙලා. මෙහෙමයි මේ කාරණාවේ තියෙන න්‍යායාත්මක භාවිතාව කියන එක පිළිබඳව මුල ඉඳලම අදහස් මතු කරේ අපි. එතකොට මේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමනය පිළිබඳව වෘත්තීමය වශයෙන් සංවාද කරන කණ්ඩායම විදිහට පරිපූර්ණක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව සහ මේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ නිසා මේක සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයත් එක්ක තාක්ෂණිකව සාකච්ඡා කරේ අපි. ඒතකොට මේ සාකච්ඡාවේදී කරපු වැරද්ද නිවැරදි කර ගැනීමට හැකි මාර්ග පිළිබඳව ඉතා පැහැදිලි තාක්ෂණික කරුණු මතු කරේ අපි. ඒතකොට අපි ඉල්ලීමක් විදිහටත් කරා අපිට අවශ්‍ය වෙන්නේ මුදල් වැඩිවීමක් නෙවෙයි මේ ප්‍රශ්නයට උත්තරයක් කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි දන්නවා ජනාධිපතිවරයාව දැනුවත් කරා කියලා. අපිට තියෙන ප්‍රශ්නය අපි වෘත්තිකයෝ විදිහට රට අමාරුවේ දාන්න නැතුව රටේ ආණ්ඩුව කරපු වැරද්දක් නිවැරදි කිරීම සඳහා ඊටාම වෘත්තිමය භාවයෙන් යුක්තව යෝජනා කරලා ඒක පිළිගන්න ලෑස්ති වෙලා සිටියේදී රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ වෘත්තිකයන්ට අනිත් පැත්ත හැරිලා අවඥා කරනවා නම් එහෙම නැත්නම් උසුළු විසුළු කරනවා නම් එහෙම නැත්නම් hina වෙනවා නම් ඒක ඇතුලේ ඔහු ඒ අවඥාව කිරීම කියන කාරණාව බරපතලයි. ඒකෙන් තේරෙන්නේ මේක මේ කැමැත්තෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් අපි විරෝධය පළ කරන්නේ ඔහුගේ විසඳුමට නෙවෙයි. ඔහු ඒ විසඳුම ඉදිරිපත් කරපු ආකාරය හරිම කැතයි. ඒක අපි කියන්න ඕනේ මේ රටේ ජනාධිපතිවරයාට. අපිට තේරෙන්නේ ඔහු එහෙම විසඳුමකුත් දීලා ඒ විසඳුම වෘත්තිමය වශයෙන් අපිට ලබා දෙන්න බැරි තැනකට වැටුනේ කාරණා තුනක් හින්දා. එකක් ඔහු තාම කැමති නෑ වැරදිච්ච තැනක් නිවැරදි කරගන්න. ඒ කියන්නේ මේ වැරද්ද නිවැරදි කරන්න කියපු මිනිසුත් එක්ක ඔහුගේ හිත යට තියෙන තරහ ඌ ඒ ප්‍රකාශයටපත් කරේ. අපි දන්නවා ඒක තමයි ඒ කියලා. එහෙනම් වැරද්දක් නිවැරදි කර ගැනීම දේශපාලනයේදී ඉගෙන ගත යුතුම පාඩම. දෙවෙනි එක තමයි ඔහුට පිනවන්න ඕන වුණා කිසිදු විවේචනයක් නැතුව කොන්දේසි විරහිතව ඔහු කරපු සියලු දේවල් හරි කියලා පෙනී හිටපු කණ්ඩායම ඒ ගැලරිය ඒ කාඩර් එක. එතකොට අපිට ඉස්සරහදීත් මේ ප්‍රශ්නේ දිගින් දිගටම එනවා. එක කණ්ඩායමක් ඉන්නවා ආණ්ඩුව මොනවා කරත් ඒක හරි කියනවා. අපි බරපතල විදිහට උත්සාහ කරනවා මේ රටේ අනාගතය නැවත වතාවක් අඳුරට යන්න දෙන්නේ නැතුව මේක හරි පීල්ලට ගේන්න. එතකොට හරි පීල්ලට ආවහම ජනාධිපතිවරුන්ට ඇමතිවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා අර තමන් වෙනුවෙන් පෙනී හිටපු විවේචනයක් දන්නේ නැති කණ්ඩායම පිනවන්න ඕන වෙනවා. එතකොට ඔවුන්ව පිනවන්න අර පිළිතුරෙන් දමලා ගහන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේකත් අපි වෙනස් කරන්නට ඕනේ. ඒ නිසා අපි වෙනස් කරන්න කියපු කාරණාව වෙනස් කිරීම අපේ සතුටට කාරණාව. අපි ඒ පිළිබඳව ඒ තීරණ ගත්ත සියලු දෙනාට අපේ පැසසුම ලබා දෙනවා. හැබැයි ඒ වෙනස් කිරීම අකමැත්තෙන් ප්‍රකාශයටපත් කිරීම කියන එක තමයි ඒ අවඥා සහගත සිනාවිදීන. ඒක අපි හදාගත යුතුයි. කොහොම වුණත් මේ කාරණා දෙකත් එක්ක ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු දෙයි ඇත්තටම චක්‍රලේඛයක ඉදිරිපත් වෙන්න යන දෙයි පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා චක්‍රලේඛය ඉදිරිපත් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව අපේ ස්ථාවරය ප්‍රකාශයටපත් කරන්න.